නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජීවිතය කියන්නේ අත්හැරීමක්. අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් සමයේ තමන්ගේ ඇස් මස් ලේ පවා දන් දෙමින් උත්තම අංග පරිත්‍යාගය සිදු කළා. අද අපිටත් පුළුවන් අපේ මරණයෙන් පසුව තවත් කෙනෙකුට ජීවත් වෙන්න පණක් වෙන්න. ඔබට ජීවත්ව සිටියදීම ඇස් පටක සහ ශරීර දානය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. එමෙන්ම හදිසි අනතුරක් නිසා රෝහලක දැඩි සත්කාර ඒකකයේදී මොළය මියගිය බවට වෛද්‍යවරු තීරණය කළොත් ඒ මොහොතේම ඔබේ පවුලේ අයට පුරුවන් ඔබේ හදවත පෙනහලු වකුගඩු වැනි ප්‍රධාන අවයව දන් දී තවත් ජීවිත රැසක් බේරාගන්න. අධ්‍යාපන කටයුතු සඳහා සම්පූර්ණ ශරීරය දන් දෙන්නේ නම් ඔබ ළඟම ඇති වෛද්‍ය විද්‍යාලයක ව්‍යූහ විද්‍යා අංශයේ ලියාපදිංචි විය යුතුයි. මෙහිදී කාලය ඊටමත් තීරණාත්මකයි. අක්ෂිදාන සංගමයේ උපදෙස් අනුව ඇස් දන් දීම මරණය සිදු වී පැය 4ක් ඇතුළත සිදු කළ යුතුයි. එතෙක් දේහය එම්බාම් කිරීම නොකළ යුතු අතර ඇස් දෙක හොඳින් පියා තැබිය යුතුයි. ශරීර කොටස් දානය මරණයෙන් පසුව පැය 12ක් ඇතුළත සිදු විය යුතුයි. වයස් සීමාව ඇස් දන් දීම වයස් සීමාවක් නැති අතර ශරීරය හෝ ශරීර කොටස් දන් දීමේදී වයස් අවුරුදු 70ට අඩු විය යුතුයි. දැන් ඔබට ඊටමත් පහසුවෙන් නිවසේ සිටම www.idonation.lk වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී ඔබේ පොරොන්දු පත්‍රය ලබාගත හැකියි. හදිසි අවස්ථාවකදී දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 011 269යි 8040 011 269යි 8041 011 269යි 8043 හෝ 011 269යි 2051 යන අංක මගින් අක්ෂිදාන සංගමේ මූලස්ථානය සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබේ මේ උතුම් තීරණය අදම ඔබේ පවුලේ අයට පවසන්න. මිය යන ශරීරයකින් තවත් ජීවිතයක් බේරා ගැනීම තරම් උතුම් පරිත්‍යාගයක් තවත් නැත. ඒ උතුම් පින ඔබටත් නිවන් මඟ ඉක්මන් වීමට හේතු වේවා. සැමට තෙරුවන් සරණයි.